හරි ළමයි. ඕගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ 2025 A level paperය සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරන වීඩියෝ එකකට. ඒතකොට මම දන්නේ නැහැ මේ වීඩියෝ එක කොච්චර දිග වේද කියලා. බොහෝ විට ගොඩක් දිග වෙයි. හරිද? බොහෝ විට ගොඩක් දිග වෙයි. ඒකින්ද කම්මැලි වෙන්න එපා. දිග වුණත් ඒක බලලා ඉවරයක් කරලා දාන්න. මොකද මේකෙන් ලොකු කන්ටෙන්ට් එකක් කවර් වෙනවා. ඒ වගේම එක්සෑම් එකට ලොකු යූස් එකක් වෙයි මේක. හරිද? හරි. එතකොට අපිට තියෙන්නේ 2025 පේපර් එක කතා කරන්න. එතකොට මේක වෙන විදිය ගැන මුලින්ම ඔයාලට අයිඩියා එකක් නැති හින්දා මම මුලින්ම ඒක ගැන අයිඩියා එකක් දීලා ඉන්නම්. මෙතනදී මුලින්ම අපි කරන්නේ ප්‍රශ්න සාකච්ඡා කරනවා. ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. සාකච්ඡා කරනවා කියන්නේ ඉතින් ප්‍රශ්නේ කියවලා කොහොමද උත්තරේ ගන්න කියන එක කියලා දෙනවා. එතනදී මම සාමාන්‍යයෙන් S1ක C1ක කෙනෙක් හිතන මට්ටමින් හිතලා තමයි ප්‍රශ්නේ ලියාගෙන එන්නේ. ඒ කියන්නේ නැත්තම් A එකක් B එකක් ගන්න කෙනෙක් හිතන විදියට මේ අපිට ටක් ගාලා මෙන්න මේක උත්තරේ මේක කියලා එහෙම සාකච්ඡා කරන්නේ නැහැ. අර ටිකක් අඩු මට්ටමක ඉන්න කෙනෙක්ට උනත් තේරෙන විදියට තමයි වැඩේ යන්නේ. හරිද? එතකොට පොඩිම තැනේ ඉඳලා ප්‍රශ්නය ඇනලයිස් වෙනවා. දේවල් දෙකක් තියෙනවා. එකක් පොඩිම තැන ඉඳලා ප්‍රශ්නය ඇනලයිස් වෙනවා. අනිත් එක අර අඩු මට්ටමේ හිටපු කෙනෙක්ට උනත් වැඩේ තේරුම් ගන්න පුළුවන්. ඒතර මුලින්ම මොකද්ද කරන්නේ? මම මේක විතර ලියන්න. මුලින්ම කරන්නේ අපි ඩිස්කස් කරනවා. ඩිස්කස් කරන්නේ ආන්සර් එක. කොහොමද ආන්සර් එක ගන්නෙ කියන්නේ. thinking pattern එක කියලා කියන්නේ. හිතන විදිය කියන්නේ. ඒක තමයි මුලින්ම first step එක. second එක තමයි අපි යනවා මෙන්න මේකට අදාළව තියෙන concept එකට හරි එහෙම නැත්තම් fact එකට හරි. ඒ කියන්නේ මේකේ උත්තරය පාදක වෙලා තියෙන්නේ එක්ක කරුණකින් නැත්තම් theory එකකින්. concept එක කියන්නේ theory එකක්. theory එකක් නම් ඒ theory එකට ගිහිල්ලා ඒක පොඩ්ඩක් මතක් කරලා එනවා. fact එකක් නම් ඒ fact එක තියෙන තැනට යනවා. කියන්නේ අපේ වැඩේට එන අය දන්නවා theory සහ කරුණු කියලා දෙකක් තියෙන ඕනම subject එකක. biology වල theory අඩුයි. ගොඩක් තියෙන කරුණු. මේ කරුණු තියෙනවා නම් අපි දැන් ඒකට අදාළ උත්තරයට අදාළ කරුණට යනවා වගේම ඒ අවට තියෙන පොඩි පොඩි පොයින්ට් උත් කවර් කරනවා. පොඩි පොඩි ටොපික්ස් එහෙමත් කවර් කරන්න බලාපොරොත්තු වෙනවා. එතන කවර් කරනවා කියන අදහස් කරන්නේ පොඩ්ඩක් මතක් කරලා දෙන එක. හරිද? මොකද අපි මේ වෙද්දි සම්පූර්ණයෙන්ම වැඩේ කතා කරලා ඉවරයි සිලබස් එකට අදාළව. ඒ කියන්නේ මේක රෙකෝඩ් කරන වෙලාවේදී නම් ඔයාලගේ ෆුල් සිලබස් එකෙන් මට 7 වෙනි යුනිට් එකේ පොඩි ටිකක් තියෙනවා. ඒ හැර 10 වෙනි යුනිට් එකේ අන්තිම වීඩියෝ ටික තියෙනවා. ඒ ටික තමයි තියෙන්නේ. අනිත් ටික ඔක්කොම කම්ප්ලීට් කරලා තියෙනවා. හරි. එතකොට අර මම ඒක කම්ප්ලීට් කරන්නේ නැතුව මේකට බැස්සේ මොකද එක්සෑම් එකට වැඩි කාලයක් නැති හින්දා. හරි. ඔකනේ දෙවෙනි විතර පළවෙනි time අපි ඩිස්කස් කරන ප්‍රශ්නේ උත්තර ගන්න කොහොමද කියන එක. දෙවෙනියට concept එකට යනවා. ඊට පස්සේ ආයෙ අපි එනවා ප්‍රශ්නෙට. ආයෙ එකවතාවක් ප්‍රශ්නෙට ඇවිල්ලා පොඩි රිකෝල් පාරක් දානවා කොහොමද උත්තරේ ගත්තේ මොනවද වැදගත් කරුණු එන්නේ විදිහට ටක් ගාලා සාරාංශයක්. රිකෝල් වලට කරලා සමරි එකක් කරන්න. හරි. හතරවෙනි ස්ටෙප් එක තමයි මේක අහලා තියෙන තියරි කොටස මොකක්ද නැත්තම් කරුණු අදාළ වෙන ටොපික් එක මොකක්ද කියන එක අපි මාක් කරගන්නවා. මාක් කරගන්නේ ඇයි කියන එක ඔයාලට පස්සේ තේරෙයි. හරි. මාක් කරගන්න. හරි. එතකොට ওই ටික තමයි වෙන ප්‍රොසීඩියර් එක. ඊට පස්සේ ඔයාලා 2026 A level paper එකට අදාළව මෙතන මේ කතා කරන MCQ ටොපික් මම මාක් කරගන්න කිව්වනේ. අන්න ඒ මාක් කරගත්තු ටොපික් වලට අදාළ SCQ පොයින්ට් ටික බලාගෙන යන්න අනිවාර්යෙන්. හරිද? අපි GES ප්‍රෝග්‍රෑම් එක යටතේ මේව ඔයාලට වෙනම හදලා දෙනවා. හරිද? ඒකට එන්නේ නැති කෙනෙක් නම් ඔයා මේ දෙන ටොපික් ටික මාක් කරන ටොපික් ටික තියෙන්නේ. ඒ ටිකට අදාළව අහන්න පුළුවන් විභවගත ටික තියෙන්නේ. අන්න ඒ ටික බලාගෙන යන්න ගොඩක් වෙලාවට අර එහෙම පැටර්න් එකක් තියෙනවා. හරිද? හරි. එතකොට ප්‍රොසීඩියර් එක කියලා ඉවරයි. වැඩේ වෙන්නේ කොහොමද කියන එක ගැන දැන් ඔයාලට අයිඩියා එකක් තියෙනවා. වැඩි කලබලයක් නැතුව අපි හිමීට මේ ප්‍රශ්නෙන් ප්‍රශ්නේ ලියාගෙන යන්න. හරි. හදිස්සියක් තිබ්බත් හදිස්සියක් නැහැ කියලා හිතාගෙන තමයි මම මේක රෙකෝඩ් කරන්නේ. දැන් වැඩ ගොඩක් අපිට කරන්න තියෙනවා. හරි.
හරි මුලින්ම පොඩ්ඩක් රිලැක්ස් වෙලා ඉන්න මේ පොඩ්ඩක් රිලැක්ස් වෙලා ඔයාට පුළුවන් ඉන්න තැන පොඩ්ඩක් මේසේ හරි මොකක් හරි එකක් කරගෙන ඉන්නේ මේසේ පොඩ්ඩක් අස් කරගෙන වැඩේට රෙඩි වෙන්න හරි වැඩේට රෙඩි වෙද්දි ගන්න ඕන දේවල් මම කිව්වේ නැහැ. ඉතින් ඔයාලට ඕනේ ඔයාලගේ රිසෝස් පොට් ටික ඒ හැර මේකට ફોකස් එක දෙන්න. හරි. ඒ දෙක තිබ්බම ඇති. නෝට් ලියන්න එහෙම ඕනේ නැහැ. වෙන කතාව අහගෙන ඒ කතාවට අදාළ ඒවා ඔයාලට මතකද නැද්ද කියලා මම මෙතන ප්‍රශ්නත් අහනවා. හරිද? ඒ ප්‍රශ්න වලට අදාළව ඔයාට තියෙන උත්තර ටික ඔයාට ඕන නම් කොලේක මාක් කරගන්න. දැන් මම අහනවා උදාහරණයක් විදිහට මෙතන කතා කරගෙන යද්දි නියුක්ලියර් ලැමිනා එක කියන්නේ මොකක්ද කියලා මතකද? මතක නැත්තම් මට නියුක්ලියර් ලැමිනා එක මතක නැහැ. නියුක්ලියර් ලැමිනා කියන එක මතක නැහැ කියලා ලියා ගන්න. හරිද? ඊට පස්සේ ඔයාට ආයිත් එතකොට ඔයාට තේරෙනවා පේපරේ ඇසුරෙන් මේ පේපරේ අහලා තියෙන මට මතක නැති දේවල් ටික මොනවද කියලා. එතකොට ඒ ටික ඔයාලා මතක තියාගන්න ඕන. දන්නේ නැති දේවල් තියෙන්න නම් බෑ. හරි. යුනිට් 7 අර මිස් කරපු ටිකේයි 10 මිස් කරපු ටිකේ හැර අනිත් ඔක්කොගෙම දේවල් පැහැදිලි කරලා දෙන්නේ 100ට 100ක් පැය 100ක් ඇතුළත. හරි. හරි පැය 100කට 100ක් ගියේ නැහැ. හරි. ඒ වැඩක් නැහැ මෙතනට. අපි යන් වැඩේට. හරි. පළවෙනි ප්‍රශ්නේ. සෛලයක න්‍යෂ්ටිය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතරින් නිවැරදි වන්නේ කුමක්ද? දැන් මොකක් ගැනද අහලා තියෙන්නේ? න්‍යෂ්ටිය පිළිබඳ. Which of the following statements regarding the nucleus of a cell is correct? මොකක් ගැනද අහලා තියෙන්නේ? නියුක්ලියස් එක ගැන. correct statement එක අහලා තියෙන්නේ. correct statement එක අහලා තියෙන්නේ. හරි. ප්‍රශ්නේ කියව හරිද? ඊට පස්සේ උත්තර අපිට පහක් තියෙනවානේ. පහ කියවලු. පළවෙනි වර්ණය න්‍යෂ්ටි ආවරණයේ පිටත ආස්තරණය කරන ප්‍රෝටීන සූත්‍රිකාවලින් න්‍යෂ්ටි තලාව තැනී ඇත. Nuclear lamina is made up of protein filaments that line the exterior of the nuclear envelope. දෙවෙනි එක න්‍යෂ්ටි ආවරණයේ ඇතුළත සහ පිටත පටල වෙන් වී ඇත්තේ 20ත් 40ත් මයික්‍රෝමීටර් වූ අවකාශයකිනි. Inner and outer membranes of nuclear envelope are separated by a 20 to 40 micrometer space. තුන්වෙනි එක ද්‍රව්‍ය ඇතුළු වීම සහ පිටවීම යාමනය කිරීම සඳහා සිදුරු සංකීර්ණයක් න්‍යෂ්ටි ආවරණයේ ඇත. Nuclear envelope has a pore complex to regulate the entry and exit of substances. න්‍යෂ්ටිකාව න්‍යෂ්ටි තලාව තුල ගිලී ඇත. Nucleolus is embedded in the nuclear lamina. පස්වෙනි වර්ණය විභාජනය නොවන සෛල තුළ ක්‍රොමැටින් නැත්තේ තදින් දැඟර ගැසුණු ගොනුවක් ලෙසය. Fifth statement, chromatin is present as a tightly coiled mass in non-dividing cells. මේ ප්‍රශ්නේ ගැන මුලින්ම කමෙන්ට් එකක් දීලා ඉන්න. හරිද? මේ ප්‍රශ්නේ ගත්තාම ඔයාලට පේනවා මේ පළවෙනි MCQ එක. ඒතර මෙතෙක් ආපු පළවෙනි MCQ ගත්තාම ටිකක් සංකීර්ණ MCQ එකක් පළවෙනි MCQ විදියට හම්බෙච්ච අවස්ථාවක්. එතකොට අර 2019 පස්සේ පාස් පේපර් වල මේ වගේ පළවෙනි MCQ අහුවෙනවා අඩුයි. ඊළඟට මේක ගැන කියන්න පුළුවන් අනිත් එක තමයි මේකේ තියෙන වගන්තිවා කියවලා බැලුවොත් ඔයා රිසෝස් පොතේ තියෙන වගන්තියම දෙනවා කියන එක බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේ බලාපොරොත්තුකින් ගියා නම් බලාපොරොත්තු කඩ වෙන ආකාරයේ ප්‍රශ්නයක්. කියන්නේ මෙතන තියෙන වගන්තිය වල තියෙන දත්ත රිසෝස් පොතේ තියෙනවා. ඒක හරි. හැබැයි රිසෝස් පොතේ තියෙන වගන්තිය එමම නැත්තම් එලෙසින්ම උපුටනවා කියලා තියෙන්නේ. ඒකම කොපි පේස්ට් කරලා නෙමෙයි. ඒකම කොපි පේස්ට් කළා වචනයක් එහෙම කළා නෙමෙයි. හරි. ඒක ඊළඟට අවධානයට ගන්න ඕන දේ. ඒ කියන්නේ මෙතන ටෙස්ට් කරලා තියෙනවා ළමයා රිසෝස් පොත කටපාඩම් කරලා තියෙනවද නැත්නම් එයාට කන්සෙප්ට් එක යම් කිසි මට්ටමකට ඔලුවට ගිහින්ද. ඒ කියන්නේ ඒකේ තියෙන දත්ත ටික තේරුම් අරගෙනද තියෙන්නේ කටපාඩම් කරලා තියෙන්නේ කියන එක චෙක් කරන්න උත්සාහයක් දරලා තියෙනවා. හරි. දැන් යමු ප්‍රශ්නෙට. හරිද? ප්‍රශ්නේ. එතකොට පළවෙනි එකේ වැරද්ද මොකක්ද? මතකද? ඒ කියන්නේ මේ උත්තරේ 3නේ. උත්තරේ අංක 3. හරිද? ඔගේ පළවෙනි එකේ වැරද්ද මොකක්ද කියලා ඔයාලට මතකද? න්‍යෂ්ටි ආවරණය පිටතාස්තරණය කරන ප්‍රෝටීන සූත්‍රිකාව වලින් න්‍යෂ්ටි තලාව තැනී ඇත. Nuclear lamina is made up of protein filaments that line the exterior of the nuclear envelope. ඒකේ වැරද්ද මොකක්ද කියලා මතක් කරන්න. මතක නැත්තම් මට මේක මතක නැහැ. ඒ විදිහට ඔලුවට දාගන්න. නැත්තම් කොලේක ලියාගන්න. දෙවෙනි එකේ මොකද්ද? න්‍යෂ්ටි ආවරණය ඇතුළත සහ පිටත පටල වෙන්නේ ඇත්තේ 20ත් 40ත් මයික්‍රෝමීටර් වූ අවකාශයකින්. ඒක නම් දැක්ක ගමන්ම ගහන්න පුළුවන් සාමාන්‍යයෙන් C මට්ටමක වගේ දැනුමක් තියෙන කෙනෙක්ට. මෙන්න මෙතන මයික්‍රෝමීටර් නෙමෙයි එන්න ඕනේ.
නැනෝමීටර් වගේ එකක් මතකයේ එන්න ඕනේ. හරි. ඉතින් අපි දැන් එහෙම උත්තර කතා ගන්න නැහැ මෙතනදී. අපි මෙතනදී ප්‍රශ්නයක් තමයි අහන්නේ. ඔයාලට මතකද ඒක? එහෙම අවුලක් තිබ්බා කියලා මතකද? ඊට පස්සේ හතරේ නෙෂ්ටිකාව නෙෂ්ටි තලාව තුල ගිලී ඇත. මොකද්ද නෙෂ්ටි තලාව කියන්නේ? මොකද්ද නෙෂ්ටිකාව කියන්නේ? ඒව මතකද? නියුක්ලියොලස් කියන්නේ මොකද්ද? නියුක්ලියර් ලැමිනා කියන්නේ මොකද්ද? මතකද? මතක නම් මේ වෙලේ මතක් කරන්න. හරිද? ඇක්ටිව් රිකෝල් කරන්න. අර එහෙමයි වැඩ කරන්නේ. හරිද? ඇක්ටිව් රිකෝල් කරන්න, ඇක්ටිව්ලි මතක් කරගන්න. එතකොට මේ මතකද නැද්ද කියන එකත් චෙක් කරන. ඊට අමතරව වගේ මතකය තහවුරු වෙනවා. විභාජනයේ නොවන සැල තුළ ක්‍රොමැටින් නැත්තේ තදින් දඟර ගැසුණු ගොනුවක් ලෙසය. ඒක නම් සාමාන්‍ය C මට්ටම කෙනෙක්ට ගහන්න පුළුවන්. විභාජනයේ නොවන සැල තුළ ක්‍රොමැටින් තියෙන්නේ තදින් දඟර ගැසුණු ගොනුවක් ලෙසද විභාජනයේ නොවන සෛල වල අහන්න. හරි. හරි. දැන් යමු ඔකට අදාළ තියරි කොටසට. දැන් මේක අහලා තියෙන යුනිට් එක මොකද්ද? යුනිට් 2. දෙවෙනි යුනිට් එකෙන් තමයි අහලා තියෙන්නේ. තියරි කොටස අපි යුනිට් 2 එකේ කතා කරනවා මේ සෙලියුලර් බේසිස් සෛලීය පදනම කියන එක යටතේ සූනෂ්ටිකයන්ගේ තියෙන ඉන්ද්‍රේකා. ඒ කියන්නේ යුකැරියොට්ස් ලාගේ තියෙන ඕගනල්ස් ගැන කතා කරනවා. එතනදී අපි කතා කරනවා නියුක්ලියස් එක නැත්තම් නෙස්ටිය ගැන. අන්නේ නෙස්ටිය යටතේ තිබිච්ච කරුණු වලින් තමයි මෙතන අහලා තියෙන්නේ. හරි. ඒතර අපි ඒ අදාළ තියරි කොටසට යමු. හරියටම අපි අදාළ තැනට ඇවිල්ලා තියෙන්නේ. එතකොට නියුක්ලියස් කියන එක නෙස්ටිය කියන එක යටතේ තියෙන මෙන්න මේ තොරතුරු ටික. මේවා අපි කලින් මාක් කරපු පොයින්ට්. හරි. සාමාන්‍ය විශ්කම්භය 5 මයික්‍රෝමීටර් පමණ වන නෙස්ටි ආවරණය ලෙස හඳුන්වන දිත්ත පටලයකින් ආවරණය වූ බොහෝ ජාන වලින් සමන්විත වඩාත් කැපී පෙනෙන ඉන්ද්‍රියකාවයි. ඔතන අපි කිව්වා සාමාන්‍ය විශ්කම්භය 5 මයික්‍රෝමීටර්. වැලියු එකක් වශයෙන් මතක තියාගන්න. MCQ වලට එන්න පුළුවන්, විභවගත වලට එන්න තින ඉඩ අඩුයි. හැබැයි අහන්න පුළුවන්. බැරි නෑ. ඊට පස්සේ නෙස්ටි ආවරණය කියන්නේ දිත්ත පටලයක් කියන එක වැදගත් කියලා අපි කිව්වා. බොහෝ ජාන වලින් තමයි සමන්විත වෙන්නේ නෙස්ටිය කියන එක. ඒ කියන්නේ සමහර ජාන අන්තර්ගත වෙනවා කියුවා මයිටොකොන්ඩ්‍රියා සහ ක්ලෝරෝප්ලාස්ට් වල තියෙන DNA වලත්. ඒකයි බොහෝ ජාන කියන කතාව. ඊළඟට English medium content. හරි. Most prominent organelle is nucleus. Consists of most of the genes. ඊට පස්සේ having an average diameter of 5 micrometers. Average diameter. Double membrane cover called envelope. Nuclear envelope කියන්නේ double membrane cover එකක්. ඒකෙන් enclose වෙලා තියෙනවා. ඊට පස්සේ නෙස්ටි ආවරණය ගැන අපි කතා කරනවා. පිටත පටලය සහ ඇතුළත පටලය ලෙස හඳුන්වන පටල දෙකකින් සමන්විත වේ. පටල දෙක 20-40 නැනෝමීටර් පමණ ප්‍රමාණය අවකාශයකින් වෙන් වී ඇත. ද්‍රව්‍ය ඇතුළු වීම හා පිටවීම යාමනය කිරීමට ඇති සිදුරු සංකීර්ණ සහිත නෙස්ටික සිදුරු මගින් නෙස්ටි ආවරණය සජීද්‍ර වී ඇත. නෙස්ටි ආවරණය ඇතුළත ආස්තරණය කරන ප්‍රෝටීන සූත්‍රකාලින් සැදුණු නෙස්ටික තලාව ඇත. Nuclear envelope composed of two membranes, inner and outer membranes, separated by a space of 20 to 40 nanometers. Nuclear envelope is perforated by nuclear pores, which has a pore complex to regulate the entry and exit of substances. It has nuclear lamina made up of protein filaments, which line the interior side of the nuclear envelope. එතකොට ඔතන කියලා තියෙන කාරණා වලින් වැදගත් වෙනවා කිව්වා අපි පිටත පටලය සහ ඇතුළත පටලය සම්බන්ධ පටල දෙකකින් සමන්විත. පටල දෙකක් තියෙනවා නෙස්ටි ආවරණය. මේ දෙක පිටත පටලය සහ ඇතුළත පටලය කියලා හඳුන්වනවා. පටල දෙක අතර අවකාශය 20-40 නැනෝමීටර් පමණ වෙනවා. ඒතර 20 to 40 නැනෝමීටර් කියන එක. මේවා මම කලින් කතා කරා. මම ඉතින් මෙතන MCQ point මෙහෙම කියලා කතා කරන්නේ වැදගත් ටික කියාගෙන යන්න. හරි. ඒ කියන්නේ අපි 12 වසර ටික සම්පූර්ණයෙන් කතා කරා. මෙන්න මේවා තමයි විභවගත වලට එන තැන් ටික. මෙන්න මේවා තමයි MCQ වලට එන තැන් ටික. MCQ වලට එනවනම් ඒවා වෙන්නේ මෙහෙමයි. විභවගත වලට එනවනම් ඉන්නේ ඒවා මෙහෙමයි. ඒ විදිහට කතා කරා. 12 වසර කන්ටෙන්ට් එක. 13 වසර කන්ටෙන්ට් එක හැම බෙදාලා කතා කරේ නෑ. හැබැයි මෙන්න මේ ටික තමයි වැදගත් කියලා කතා කරා. MCQ විභවගත කියන දෙකටම කරගෙන පුළුවන්ද නැත්නම් MCQ දෙන්න පුළුවන් කියන එක highlight කරා විතර. අර වෙනම ලොකු categorization එකකට ගියේ නෑ. හරි. ඒතර ඒ 13 වසර කරපු විදිහට මම මෙතනත් මේ ටික කරගෙන යන්න. මොකද අපිට time එක කියන එක සීමිත හින්දා. හරි. වෙනුවේ ඇත ද්‍රව්‍ය ඇතුළු වීම පිටවීම යාමනය කිරීමට ඇති සිදුරු සංකීර්ණ සහිත නෙස්ටික සිදුරු මගින් නෙස්ටි ආවරණය සජීද්‍ර වී ඇත. නෙස්ටික සිදුරු මගින් නෙස්ටි ආවරණය සජීද්‍ර වී ඇත. නෙස්ටි ආවරණය ඇතුළත ආස්තරණය කරන ප්‍රෝටීන සූත්‍රිකාලින් තරණු නෙස්ටික තලාව ඇත. හරි. nuclear lamina made up of protein filaments which line the interior side of the nuclear envelope. This nuclear envelope is perforated by nuclear pores, which has pore complex to regulate entry and exit of substance.
Nuclear matrix is made up of protein filaments and extend throughout the interior of the nucleus. Chromatin and nucleolus are embedded in the nuclear matrix. ඊට පස්සේ nucleolus කියලා කියන්නේ ඒක observation එකක් තමයි දීලා තින්නේ. Nucleolus appears as darkly stained granules with fibers adjoining part of the chromatin. අපි වැඩිදුරට කතා කරා මේක DNA සහ protein වලින් තමයි හැදිලා තින්නේ කියලා. DNA සහ protein වලින් තමයි හැදිලා තින්නේ. ඊට පස්සේ chromatin කියන එක appears as a diffused mass in electron microscopes of non-dividing cells. It is a complex of DNA and proteins. During nuclear divisions, chromatin condenses tightly coils and forms threads called chromosomes. During nuclear division, each species has a constant number of chromosomes. Typical human cell has 46 chromosomes. So the chromatin appears as a diffused mass in electron microscopes of non-dividing cells. DNA and protein complex එක. හරි. ඔය ටික තමයි තියෙන්නේ. එතකොට නෙස්ටි පූරකය නෙස්ටි අභ්‍යන්තරයෙන් විහිදුණු ප්‍රෝටීන සූත්‍රිකාවලින් නෙස්ටි පූරකයේ සෑදී ඇත. අභ්‍යන්තරයේ විහිදුණු ප්‍රෝටීන සූත්‍රිකාවලින්. නෙස්ටි පූරකයේ ක්‍රොමැටින් සහ නෙස්ටිකාව ගිලී ඇත. නෙස්ටිකාව ක්‍රොමැටින් වලට ආසන්න නැති තදින් වර්ණ ගැන්වුණු තන්තු සහිත කණිකා ලෙස දිස්වේ. ඒක නිරීක්ෂණයක් තමයි දීලා තියෙන්නේ. හරි. ඉතින් ක්‍රොමැටින් ඉලෙක්ට්‍රෝන අනිවික්ෂය ඡායාරූපයට අනුව විභාජනය නොවන සෛල තුළ විසිරුණු ගොනුවක් ලෙස දිස් වෙනවා. විභාජනය නොවන සෛල තුළ තමයි විසිරුණු ගොනුවක් විදිහට දිස් වෙන්නේ. ඒ DNA සහ ප්‍රෝටීන් සංකීර්ණයේදී නෙස්ටි විභාජනයේ සිදුවන විට ක්‍රොමැටින් ඝන විත අදින් දඟර ගැසී වර්ණ දේහ ලෙස හඳුන්වන නූල් වැනි ව්‍යුහ බවට පත් වෙනවා. ඒක නෙස්ටි විභාජනයේ වෙද්දී වෙන්නේ. XG විශේෂය තුළ නියත වර්ණ දේහ සංඛ්‍යාවක් ඇත. දර්ශනීයමාන සෛලයක වර්ණ දේහ 46ක් තියෙනවා කියලා කියනවා. කෘත්‍යයන් ටික කතා කරනවා. සියලු සෛලීය ක්‍රියාවලි පාලනය කරනවා. සෛල විභාජනය සඳහා නව නෙස්ටි නිපද වීමට DNA සංශ්ලේෂණය කරනවා. ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා අවශ්‍ය RNA සහ රයිබෝසෝම් උපයෝග නෙස්ටිකාමගේ සංශ්ලේෂණය කරනවා. DNA වල ඇති තොරතුරුට අනුව mRNA සහ tRNA සංශ්ලේෂණය කරනවා. ප්‍රෝණික තොරතුරු ගබඩා කිරීම හා සම්ප්‍රේෂණය කිරීම සිදු කරනවා. Control all cellular activity. Synthesize DNA to produce new nuclei for cell divisions. Synthesize rRNAs and ribosomal subunits required for protein synthesis through nucleolus. Synthesize mRNA and tRNA according to the information present on the DNA. Store and transport genetic information. ඔය ටික තමයි functions ඉදිරිය තියෙන්නේ. එතකොට අපි ආයෙත් MCQ එක ගැන කතා කරොත් ඒකෙදි අහලා තිබ්බේ මෙන්න මේ content එක. ඔන්න ඔය ටිකෙන් තමයි අහලා තිබ්බේ. හරි. දැන් යමු ආයෙත් ප්‍රශ්නෙට. දැන් ප්‍රශ්නේ බලන්න. පළවෙනි වගන්තිය බලමු. නෙස්ටි ආවරණයේ පිටත ආස්තරණය කරන ප්‍රෝටීන සූත්‍රිකාවලින් නෙස්ටි තලාව තැනී ඇත. හරිද ඒක? මම මෙච්චර ටයිම් එක ගන්න නැහැ නිත්‍යයට මම මේ පළවෙනි එකේ හින්දා හිමීට කරගෙන යන්නේ ඔයාලට පැටර්න් එක අහුවෙන්න. ඊට පස්සේ වැඩේ ස්පීඩ් කරමු හරි. එතකොට nuclear lamina is made up of protein filaments that line the exterior of the nuclear envelope. දැන් ඒක තරකෙන් ගන්න පුළුවන්. නෙස්ටි ආවරණය කියන එක මෙහෙම තියෙනවා නම් විත්ත ඒකේ පිටත කියන්නේ මෙහෙනේ. පිටතක් ආරක් මේ ආස්තරණය කළ හරියන් ඒ කියන්නේ තේරුම් නැහැ. නෙස්ටි ආවරණයේ ඇතුළත තමයි ප්‍රෝටීන සූත්‍රිකාවලින් ආරක්ෂා වෙන්නේ. හරිද? ඕනනම් ආයිත් මෙතනට යන්න. ඒක තියෙනවා මෙන්න මෙතන. මෙන්න මේ වගන්තියෙන් අහලා තියෙනවා. නෙස්ටි ආවරණයේ ඇතුළත ආස්තරණය කරන ප්‍රෝටීන සූත්‍රිකාවලින් සෑදුණු නෙස්ටික තලාව ඇත කියන වගන්තිය වලට දීලා තියෙනවා පිටත කියලා වෙනස් කරලා. ඒතර බලන්න මේක ඩිරෙක්ට්ලි රිසෝස් පොතේ තියෙන වගන්තිය. හරිද? මං කිව්වේ අර සමස්තයක් වශයෙන් MCQ එක ගත්තාම එහෙම නැහැ කියලා. ඉතින් මේක ඩිරෙක්ට්ලි පොතේ තියෙන වගන්තියක්. ඒ විදිහම දීලා තියෙනවා. එතකොට it has nuclear lamina made up of protein filaments which line the interior side of the nuclear envelope. It has nuclear lamina made of interior side. හරි. හරි. එතකොට මෙතන වැරද්ද මොකද්ද? මෙතන වැරද්ද තමයි
නෙෂ්ටි ආවරණයේ ඇතුළත ආස්තරණය කරන ප්‍රෝටීන් සූත්‍රිකාවල නෙෂ්ටි තලාධාර නීති කියලා බලන්න හරි. හරි. Nuclear lamina is made up of protein filaments that line the interior of the nuclear envelope. දෙවෙනි එක. නෙෂ්ටි ආවරණය ඇතුළත සහ පිටත පටල වෙන් වී ඇත්තේ 20ත් 40ත් නැනෝමීටර් වූ අවකාශයකිනි. එතන ප්‍රශ්නේ එතන. හරි. Nuclear envelope has a pore complex to regulate the entry and exit of substances. ඒක හරිනේ. තුන්වෙනි එක හරි. ද්‍රව්‍ය ඇතුළු වීම හා පිටවීම යාමනය කිරීම සඳහා සිදුරු සංකීර්ණයක් නෙෂ්ටි ආවරණයේ ඇත. 4. නෙෂ්ටිකාව නෙෂ්ටි තලාව තුළ ගිලී ඇත. Nucleolus is embedded in the nuclear lamina. Nuclear lamina එකේද නෙෂ්ටි තලාවේද ගිලී පැවතුනේ. නෙෂ්ටිකාව සහ ක්‍රොමැටින් ගිලී පැවතුනේ නෙෂ්ටි පූරකයේ. Chromatin and nucleolus are embedded in the nuclear matrix. එතකොට නෙෂ්ටි පූරකයේ ක්‍රොමැටින් සහ නෙෂ්ටිකාවේ ගිලී ඇත. එතකොට ඒකේ වැරද්ද එතන. විභාජනය නොවන සෛල තුල ක්‍රොමැටින් ඇත්තේ තදින් දඟර ගැසුණු ගොනුවක් ලෙසය. විභාජනය නොවන සෛල තුල ක්‍රොමැටින් තියෙන්නේ කොහොමද? විභාජනය නොවන සෛල තුල තියෙන්නේ ඩිෆියුස් මෑස් එකක් විදියට. විසිරුණු ගොනුවක් විදියට. හරිද? එතකොට ওই ටික තමයි වැරදි ටික. හරිද? එතකොට දැන් අපේ ඊළඟ ස්ටෙප් එක තමයි මොන ටොපික් එකකින්ද මේක අහලා තියෙන්නේ කියන්නේ. මේක අහලා තියෙන්නේ උපසෛලීය සංඝටක. හා ඉන්ද්‍රියිකා කියන කොටස. මේක තියෙන්නේ යුනිට් 2 එකේ. subcellular components and organelles unit 2. අපි යනවා ඊළඟ ප්‍රශ්නේ. පහත සඳහන් කුමන ශාස්ත්‍රවල පරීක්ෂණ සහ නිරීක්ෂණ ප්‍රථම ජීවි සෛල බිහිවීම සඳහා සාක්ෂි සපයා තිබේ. පහත සඳහන් කුමන ශාස්ත්‍රවල පරීක්ෂණ සහ නිරීක්ෂණ ප්‍රථම ජීවි සෛල බිහිවීම සඳහා සාක්ෂි සපයා තිබේ. English medium. Experiments and observations in which of the following areas had provided evidence for the appearance of first living cells. Unit 3 නේ. Unit 3 පළවෙනි පිටුව හරි. පළවෙනි හරි දෙවෙනි හරි පිටුව. පළවෙනි පිටුව මට මතකයි. එතකොට මේක ඩිරෙක්ට් ෆැක්ට් එක. මේක හිතන්න දෙයක් නැහැ. දන්නවා නම් ගැහුවා හරි. අනිත් එක තරක කරන්න බෑ. පොතේ තියෙන එකම ගහන්න. හරි. අපි අදාළ තැනට යමු කෙලින්ම. හරි බලන්න මෙතන ඉංග්‍රීසි මීඩියම් පරණ සිලබස් එකද මම ගා තියෙන්නේ 3.5 වෙන මේකේ තියෙන්නේ හරි මේක තමයි තියෙන අලුත්ම එඩිෂන් ඉංග්‍රීසි මීඩියම් වලට තියෙන්නේ මේ පොතනේ මේ 12 වසර තියෙන්නේ මෙන්න මේක තමයි අලුත්ම එක විදියට ඉතින් එයාලගේ වැරදි හදලා තියෙන්නේ අපි අනිත් ඒවා හරහා කියන්නේ වැරදි තිබ්බනම් ඒ ටික හදලා ඇත්තේ වීඩියෝ සීරීස් එක හරි. හරි. එතකොට මේකට ගියාම මෙන්න මෙතන තමයි පොයින්ට් එක තියෙන්නේ. කෙමිස්ට්‍රි, ජියොලොජි, ෆිසික්ස්. ප්‍රථම ජීවශෛල පිළිබඳ සාක්ෂි සැපී ඇත්තේ රසායන විද්‍යාව, භූගර්භ විද්‍යාව, භෞතික විද්‍යාව යන විශේෂ ක්ෂේත්‍රවල නිරීක්ෂණ සහ පරීක්ෂණ මගිනි. එතකොට මේක නිකන් සාමාන්‍යයෙන් අර පළවෙනි ප්‍රශ්නේ විදිහට මේක තිබ්බනම් අපේ ඔළුව අවුල් වෙන්නේ නැහැ. ඒතර මෙයාලා අමාරු ප්‍රශ්නයක් පළවෙනි ප්‍රශ්නේ විදිහට දාස. අමාරු නැහැ. ටිකක් හිතන්න තියෙන ප්‍රශ්න ටිකක් හිතන්නත් නැහැ. ඒ වුණාට ටික දැක්කහම එකපාරට පළවෙනි ප්‍රශ්නේ මෙහෙමද කියලා හිතෙන ටයිප් එකේ ප්‍රශ්නයක් මුලින් දාලා කන්ෆියුස් කරන්න හදලා තියෙනවා. හරි. ඊට දෙවෙනි ප්‍රශ්නෙට ලේසි ප්‍රශ්නයක් දීලා තියෙනවා. ලේසි ප්‍රශ්නයක් වුණාට මේ පොයින්ට් එක ගොඩක් නොසලකා හැරෙන පොයින්ට් එක ගන්න. අර වැඩි අවධානයක් යොමු වෙන්නේ නැති තැනකින් තමයි අහලා තියෙන්නේ. ඒකට ඒක ට්‍රෙන්ඩ් එකක් විදිහට මතක තියාගන්න මෙයාලා වැඩි අවධානයක් නැති තැන් වලින් ටාගට් කරනවා දැන් කියන්නේ. ඒ සාමාන්‍ය ඕක නිකන් කියවන එකනේ කරන්නේ. හැබැයි අපි පොයින්ට් මාක් කරද්දී ඕක මාක් කරා හරි. මාක් කරලා ඇත්තේ. ඊට පස්සේ යන්න තියෙන්නේ ප්‍රශ්නෙට. ඉතින් ප්‍රශ්නෙට ගියාම කෙමිස්ට්‍රි ඊට පස්සේ ජියොලොජි ඇන්ඩ් ෆිසික්ස්
ඒ කියන්නේ රසායන විද්‍යාව, භූගර්භ විද්‍යාව සහ භෞතික විද්‍යාව. එතකොට රසායන විද්‍යාව, භූගර්භ විද්‍යාව, භෞතික විද්‍යාව කියන්නේ උත්තරේ අංක 4 වෙනවා. හරිද? දැන් බලමු මේක අහලා තියෙන්නේ කොතනින්ද? යුනිට් 3. යුනිට් 3 ප්‍රථම සෛලයේ බිහිවීම අදාළ කොටසනේ. evolution of biological diversity යටතේ biochemical evolution ජෛව රසායනික පරිණාමය. ඒතර ජෛව විවිධත්වයේ පරිණාමය කියලා 1 2 3 4 5ක් අපි කතා කරනවා. මේක පහ නම දාලා නේ. එතකොට ඔය පහම බලන්න ඕනේ. ඔය පහටම දාලා තියෙන points බලන්න ඕනේ. දැන් එතකොට ඔයාලට දැන් මේක ඇස්ස ඒක බලන්න ගියොත් ඉතින් දැනටමත් විනාඩි 25ක් ගිහිල්ලා. ඒතර ප්‍රශ්න 1යි කතා 1යි 2යි කතා කර. බැහැනේ ප්‍රශ්න 50ක් තියෙන. ඒතර ටයිම් එක ගොඩක් යනවා. ඒකට අපි ඔප්ෂන් නැහැ මේ විදිහට දෙන්න. ඔයාලා අපේ වැඩෙත් එක්ක ඉන්නගෙන ඉන්න. ඔයාලට අපි PDF එකක් විදිහට දෙනවා. MC ඒ කියන්නේ 2025 LL කියලා තමයි පේපර් එක. ඒ කියන්නේ description එකේ තියෙන 2025 MCQ 1 කියලා මෙතන link එකක් තියෙනවා. MCQ 2 කියලා මෙතන link එකක් තියෙනවා. ওই link එක link වෙන්නේ කෙලින්ම මෙන්න මේ ලියපු topic එකට. හරි. අපේ video series එකේ එතනට හරියටම YouTube video එකේ එතන මැදට තමයි link වෙන්නේ. කියන වාට තියෙන්නේ MCQ 1 එක කරලා මේක විවරණය මේකෙන් බලලා තව වැඩි දුරට මම බලා ගන්න කියනවනේ. තව වාට වැඩි දුර බලා ගන්න ඕනේ කියලා හිතනවනම් මේක ක්ලික් කරන්න. එතකොට කෙලින්ම ක්ලික් කරපු ගමන් ඔයා අදාළ කොටසට යනවා. ඒ කොටසම රිවයිස් කරගන්න පුළුවන්. හරි නේද? මේ හරි. එතකොට ජෛව විවිධත්වයේ පරිණාමය. evolution of biological diversity unit 3 ජෛව විවිධත්වයේ පරිණාම unit 3 අපි යනවා තුන්වෙනි එක කතා කරන්න. select the correct statement regarding the characteristics of organisms ජීවීන්ගේ ලක්ෂණ පිළිබඳව නිවැරදි ප්‍රකාශය තෝරන්න. දැන් ජීවීන්ගේ ලක්ෂණ කියලා තමයි මෙතන දීලා තියෙන්නේ. හරිද? characteristics. පළවෙනි එක විකසනය යනු ජීවියෙකුගේ ජීවිත කාලය තුල සිදුවන වෙනස් වීමය. අර එකක් ෆැමිලිය මදි ගතියක් තියෙනවා. ඒ කියන්නේ ඒ වගන්ති හුරු පුරුදු නැති ගතියක් තියෙනවා. ඒක ෆොන්ට් එක නිසාද නැත්නම් අනේමද මොකක් හින්දාද කියන්නේ මට තේරෙන්නේ නැහැ. කොහොමද හුරු පුරුදු නැති ගතියක් තියෙනවා. දැන් මම මේ LL පේපරේ ලිව්වනේ. ඒතකොට LL ලියද්දී එහෙම හුරු පුරුදු ගතියක් තිබ්බේ නැහැ. හැබැයි දැන් මේ කැම් ස්කෑනර් කරලා තියෙන එක බලද්දී පොඩි තියෙනවා නිකන් අර අමුතු ඉන්ටිමිඩේට් නේද කියන්නේ. ඉන්ටිමිඩේට් තමයි. එතකොට ඒ කියන්නේ නිකන් අර නිකන් පේපරේ දැක්කම නිකන් පේපරේ අමාරුයි කියලා හිතන ගතියක් තියෙනවා. එමේ මේ ස්කෑනර් එකෙන් ගන්න හින්දා තමයි මේ සීන් එක තියෙන්නේ. හරිද? මම දන්නේ ඔයාලට ඒක තියනවාද කියලා. මේක print කරලා තියෙන කොලේ ෆොන්ට් එක දැක්කහම ඒ කියන්නේ එකම ෆොන්ට් එක තමයි තියෙන්නේ. හැබැයි අර කැම් ස්කෑනර් කරද්දී පොඩ්ඩක් වෙනස් වෙනවානේ. සයිස් එක එහෙම පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒ හින්දා වෙන්න තියෙන්නේ තියෙන්නේ. නැත්තම් ඔයාලා බය වෙන්න එපා. පේපරේ එක්සෑම් එකේ දෙද්දි සාමාන්‍ය නෝමල් පේපරයක් වගේම තමයි ඒක ෆීල් වෙන්නේ. හරි. හරි. ප්‍රශ්නෙට આવතින් ජීවිගේ ලක්ෂණ පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න. පළවෙනි එක තියෙනවා විකසනය යනු ජීවියෙකුගේ ජීවිත කාලය තුළ සිදුවන වෙනස් වීමය. ඒක හරිද? හරිද වැරදිද? මතකද? මොකද්ද විකසනය කියන්නේ? වර්ධනයේ විකසනයේ වර්ධනයේ නිර්වචනය මතකද? පොඩ්ඩක් මතක් කරලා බලන්න. හරි. Development is the changes that occur during the life span of an organism. Development කියන්නේ මොකද්ද මතකද? Growth කියන්නේ මොකද්ද කියලා මතකද? ඒක මතක නැත්තම් නෝට් කරගන්න. මට මේක මතක නැහැ කියලා. හරි. ඊට පස්සේ පරිණාමය යනු ප්‍රවේණික විකරණවලට අනුකූලව ජීවිතම ජීවිත කාලය තුලදී වෙනස් වීම. Evolution is the change of an organism during its lifespan as a result of genetic modifications. මොකක්ද එතන වැරද්ද? ඊට පස්සේ metabolism is the sum of all chemical activities that consume energy in an organism. පරිවෘත්ති යන ජීවික තුල සිදුවන ශක්තිය වැය වෙන සියලුම රසායනික ප්‍රතික්‍රියා නෙමෙයි. ක්‍රියාවන්ගේ සමස්තය. ඒක හරිද වැරදිද? වැරදි නම් කොතනද වැරදි? උද්දීපතාව හා සමායෝජනය යන දෙකම ජීවිගේ චලනය සඳහා අවශ්‍යයි. Both irritability and coordination are required for movement of organisms. පහ growth is the increase of dry mass of an organism. වර්ධනය යන ජීවීන්ගේ වියලි ස්කන්ධයේ වැඩිවීම. ඒක හරි නේද? හරිද? හරිද වැරදිද? මතකද? මෙහෙමයි හරිද? ඕක මේ මෙතන කෙලින්ම යුනිට් 1 එකෙන් අහලා තියෙන්නේ. හරිනම් එතකොට නිය අර සාමාන්‍ය පළවෙනි ප්‍රශ්නේ යුනිට් 1 එකෙන් එන්නේ. පළවෙනි ප්‍රශ්නේ විදියට තියෙන්න ඕන ප්‍රශ්නයක්. හරිද?
හැබැයි 3ට තමයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයාලා පේපරේ අමාරු කරලා නැහැ. පේපරේ ප්‍රශ්න තීලා දෙන රටාව පොඩ්ඩක් මික්ස් කරලා දෙනවා. පළවෙනියට දෙන එක 3ට දීලා තියෙනවා. 3ට වගේ දෙන එක 1ට දීලා තියෙනවා. 2ට වගේ දෙන එක 2ට දීලා තියෙනවා. හරි. තේරෙනවද මං කියන්නේ? අර ඔයාලව කන්ෆියුස් කරන්න තමයි මේ වගේ ඒවා කරන්නේ. හරි. ඉතින් මේකේ උත්තරේ වෙන්න ඕනේ 4 නේද? හේතු ටික අපි බලමු. හේතු ටික ඔයාලට කියන්න පුළුවන්. ඒක පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ ඔයාලට 4 හරි අනිත් ටික වැරදි කියන්න හේතු තියෙනවද? අනිත් උත්තර 4 වැරදි කියන්නේ. පොඩ්ඩක් වීඩියෝ එක නතර කරලා බලන්න ඒක හරි. හරි. දැන් ජීවීන්ගේ ලක්ෂණ කියලා අහලා තිබ්බේ. හරිද? ලාක්ෂණික ලක්ෂණ කියලා අහලා තිබ්බේ නැහැ. හැබැයි ඉංග්‍රීසි මීඩියම් එකේ කැරක්ටරිස්ටික්ස් කියලාම තමයි දීලා තියෙන්නේ. එතකොට ඒක ඇත්තටම යාලා කැරක්ටරිස්ටික්ස් කියන තමයි අහලා තියෙන්නේ. ඒ කියන්නේ ලාක්ෂණික ලක්ෂණ ගැන තමයි අහලා තියෙන්නේ. ඉතින් ලක්ෂණ කියලා තමයි රිෆර් කරලා තියෙන්නේ. ට්‍රාන්ස්ලේෂන් එක රිසෝස් පොතේ ට්‍රාන්ස්ලේෂන් එකම නෙමෙයි එතකොට. හැබැයි ඉතින් අපි ඒක ඉතින් ඒ වෙලෙට මැනේජ් කරගන්න වෙනවා ඒක කොහොම හරි. මේ අහලා තියෙන්නේ මේ ගැන තමයි. ඒක ලක්ෂණ කිව්වහම ඉතින් ඔයාලට ජීවීන්ගේ ලක්ෂණ කියලා වෙන තැනක ලොකුවට කතා වෙන්නේ නැහැනේ. අනිත් එක උත්තර ටික කියවම තේරෙනවා මෙතනින් තමයි අහලා තියෙන්නේ. හරි. එතකොට උතන තියෙන කාරණා ටිකට කතා කරගෙන ටක් ගාලා මතක් කරගෙන යන්. මුලින්ම සිංහල මීඩියම් එක කියවලා ඉන්නම් මෙතන මුකුත් පොයින්ට් මාක් කිරලක් වෙන්නේ නැහැ. ඔයාලා ලින්ක් එකෙන් ගිහින් ඒ ටික කරගන්න. හරි. ජීවීන් සතු ලාක්ෂණික ලක්ෂණ සරල ජීවියාගේ සිට සංකීර්ණ ජීවියා දක්වා සියලු ජීවීන්ට තම ප්‍රයත්න සඳහා නිශ්චිත කෘත්‍ය ඉටු කිරීමේ හැකියාව තිබිය යුතුය. පහත දැක්වෙන්නේ ජීවීන් සතු ලාක්ෂණික ලක්ෂණය ක්‍රමවත් බව හා සංවිධානය ගැන කියන මුලින්ම ජෛව විද්‍යාත්මක ක්‍රියාවන්ගේ කාර්යක්ෂමතාවය පවත්වා ගැනීම සඳහා අණුක මට්ටම සිට ජෛව ගෝලය දක්වා ක්‍රමවත් බවක් හා සංවිධානය ජීවීන් සතු ඇත. පහළ මට්ටම් වල සංරචක ඉහළ මට්ටම් වලදී ක්‍රමවත් රටාවකට සංවිධානය වී ඒවා වඩාත් කාර්යක්ෂම කර ඇත. උදාහරණ ශාකපත්‍ර මිනිසැස. හරිද? පරිවෘත්තිය ජීවීන් තුළ සිදුවන සියලු රසායනික ක්‍රියාවල සමස්තය පරිවෘත්තියයි ඊට සංවෘත්තීය සහ අපවෘත්තීය ප්‍රතික්‍රියා තුළත් වේ. වර්ධනය සහ විකසනය සියලු ජීවීන්ගේ ජීවිත ආරම්භ වන්නේ තනි සෛලයකිනි. අප්‍රතිවර්ත ලෙස සිදුවන වීලි ස්කන්ධයේ වැඩිවීම වර්ධනය. මෙය ජීවීන් තුළ පමණක් දැකිය හැකි ලක්ෂණයකි. ඔන්න ඔය වගන්ති අපි හරි කියලා ගන්න නැහැ. හරි. ඒක වැරදි කියලා තමයි කියන්නේ. ජීවිකගේ ජීවිත කාලය තුළදී සිදුවන සියලු අප්‍රතිවර්ත වෙනස් වීම විකසනය ලෙස හැඳින්වේ. වර්ධනය හා විකසනය ජීවිකගේ ජීවිත කාලය තුළ සිදුවන අනුගාමී ක්‍රියාවලිය දෙකකි. උද්දීපතාව හා සමායෝජනය බාහිර හා අභ්‍යන්තර පරිසරයෙන් පැමිණෙන උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීමට හැකියාව තමයි උද්දීපතාව කියලා කියන්නේ. උද්දීපතාවය හා සමායෝජනයේ ප්‍රතිඵලයක් ලෙස ජීවීන්ගේ චලන සිදුවේ කියලා කියනවා. ඒතර ඒක තමයි අර හතරවෙනි ස්ටේට්මන්ට් එක විදිහට තිබ්බේ. සතුන්ගේ මේ ක්‍රියාව පේශී ස්නායු අන්තරාසර්ග සහ අස්ථි පද්ධති වල සමායෝජනයෙන් සිදුවේ. අනුවර්තනය ජීවික ජීවිතන සුවිශේෂී පරිසරයට අනුකූලව මේ ජීවියාගේ පැවැත්ම හා ප්‍රජනනයට අනුබල දෙන ව්‍යුහමේ කාය කර්ම හා චර්යාවේ වෙනස් වීම වලට ලක්වීමට ඇති හැකියාව තමයි අනුවර්තනය කියලා කියන්නේ. ඒ වෙනස් වීම තමයි අනුවර්තන කියලා කියන්නේ. මෙතන වෙනස් වීමය කියලා තියෙනවා. හරි. කියන්නේ වෙනස් වීමේ හැකියාව වෙනස් වෙන එක තමයි අනුවර්තනය කියලා කියන්නේ. ශුෂ්ක ශාකවල ගිලුණු පූටිකා, කඩලාන ශාකවල ජලාභුජ ඵල, ඔටුවාගේ පුළුල් හිදුණු පාත් තමයි උදාහරණ. ප්‍රජනනය විශේෂක අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා නව ජනිතයන් බිහි කිරීමේ හැකියාව. ආවේනිය හා පරිණාමය ජීවීන්ගේ විශේෂිත කායික විද්‍යාත්මක, රූප විද්‍යාත්මක හා චර්යාත්මක ලක්ෂණ පාලනය කරන ඥානුන් සතු ඇත. එම ඥාන එක පරම්පරාවක සිට අනෙක් පරම්පරාවට ගමන් කරයි. ප්‍රවේණික ද්‍රව්‍ය වල සිදුවන විකරණ වලට අනුකූල කාලය සමග ජීවිත වෙනස් වීමට ඇති හැකියාව පරිණාමයයි. අජීවී ද්‍රව්‍ය බහුතරය ඉහත ලක්ෂණ එකක් හෝ කිහිපයක් පෙන්වන නමුත් සියලු ලක්ෂණ නොපෙන්වයි. ස්පටික වර්ධනයේ තරංග චලනයේ දෙන ලද ලක්ෂණ සියල්ල එක විට හෝ තම ජීවන චක්‍රයේ කුමන හෝ අවස්ථාවකදී පෙන්වන්නේ ජීවීන් පමණයි. එබැවින් මේ ලක්ෂණ තනි සෛලයක් සහිත ජීවීන්ගේ මෙන්ම ඉහළ සංකීර්ණතාවක් ඇති ජීවීන් වන මිනිසා සහ ඇන්තොෆයිටාවන් තුළද දක්නට ඇත කියලා කියනවා. ඉතුරු ටික ඕනේ. හරි. Characteristics of organisms. In order to survive, each organism, whether simple or complex, must be able to perform certain functions. Following features are the characteristics of organisms. පළවෙනි එක order and organization. From molecular level to biosphere, there is an order and organization in organisms to perform their biological activities efficiently. Lower level components are organized in a methodical pattern in upper level to make it most efficient. Example, plant leaf and human eyes. Metabolism is the sum of all chemical activities taking place in an organism. It includes catabolic reactions and anabolic reactions. Growth and development. All organisms begin their life as a single cell. During growth, an irreversible increase in body mass occurs, which is characterized only by living. Irreversible changes that occur during the lifespan of an organism is development. Growth and development are two consequent processes that happen in the lifespan of organisms.
Irritability and coordination. Irritability is the ability to respond to stimuli from both internal and external environment. Movement of organisms occurs as a result of irritability and coordination. In animals, this happens as a result of coordinated efforts of nervous, hormonal, muscular, and skeletal systems. Adaptation. Adaptation is a peculiarity of structure, physiology, or behavior that promotes the likelihood of an organism's survival and reproduction in a particular environment. Example: sunken stomata in xerophytes, viviparity in some mangroves, spread out foot in camels. Reproduction is the ability to produce offspring for continuous existence of species. Heredity and evolution. Organisms have genes that pass from one generation to the next and control the specific physiological, morphological, and behavioral characters of organisms. Ability of organisms to change over time as a result of genetic modification is evolution. Many non-living entities may have one or more of these characteristics, but not all of them. Examples: crystals grow, waves move, but only living organisms display all these characteristics simultaneously or at some point during their life cycle. By considering this, it can be said that these are occurring in a single-celled organism as well as highly complex organisms such as humans and anthrophytes. හරි. දැන් යමු ප්‍රශ්නෙට ආවේ. ප්‍රශ්නේ බලන්න. පළවෙනි එක විකසනය යනු ජීවියෙකුගේ ජීවිත කාලය තුළ සිදුවන වෙනස් වීම. Development is the changes that occur during life span of an organism. කොතනද වැරද්ද තියෙන්නේ? irreversible කියලා වචනයක් තිබ්බ නේද? Irreversible changes that occur during the lifespan of an organism is development. අප්‍රතිවර්ත ජීවිත තුළ සිදුවන ජීවි ජීවිත කාලය තුළ සිදුවන සියලු අප්‍රතිවර්ත වෙනස් වීම විකසනය ලෙස හැඳින්වෙනවා. ඒතකොට irreversible කියන වචනය මෙතන නැති හින්දා තමයි වැරදෙන්නේ. හරි. දෙක, evolution is the change of an organism during its lifespan as a result of genetic modification. පරිණාමය යනු විවරණයක විවරණයට අනුව ජීවිතම ජීවිත කාලය තුළ වෙනස් වීමයි. ඒකද පරිණාමය කියන්නේ. පරිණාමයේ ජීවියෙකුට අදාළවද අපි ගන්නෙ? ඈ එතකොට පරිණාමය ප්‍රවේණික ද්‍රවවල සිදුවන විකරණ වලට අනුව කාලයත් සමග ජීවීන්ට වෙනස් වීමට ඇති හැකියාව පරිණාමය. ජීවියෙක්ට අදාළව ගන්නෙ නැහැ. ඒතර මෙතන අරන් තියෙන්නේ evolution is the change of an organism. එක ජීවියෙක් ගැන අහලා තියෙන්නේ. අරගෙන තියෙන්නේ. During its life span as a result of genetic modification. වැරදි. ඒක වැරදෙන්නේ ඒ හින්දා හරි. මොකද අපි වෙනස් වීමක් අපි මේ පරිණාමයක් කතා කරන්නේ විශේෂයකට අදාළ. ඒතකොට ජීවීන් කියලා බහුවචන තියෙන්න ඕනේ. හරිද? බහුවචනයෙන් තියෙන්න ඕනේ. ඔය අනුවර්තනයේ ජීවියෙක්ට අදාළව අපි කතා කරනවා. හරි නේද? ඒතකොට ඒක වැරදෙන්නේ ඒ හින්දා. ඊට පස්සේ metabolism is the sum of all chemical activities that consume energy in an organism. consume energy consume කරන ඒවා විතරක්ම නෙමෙයි. අනිත් ඒවාත් තියෙන්න ඕනේ. කියන්නේ energy consume කරන්නේ anabolism. ඒතර catabolism එක energy release කරන එක. ඒකත් තියෙනවා metabolism එකට. හරිද? පරිවෘත්තීයට සංවෘත්තීය සහ ප්‍රවෘත්තීය කියන දෙකම අයිති වෙනවා. ඒ හින්දා තුන වැරදි. හතර හරි both the irritability and coordination are equal to movement කියන එක. උද්දීපතාව හා සමායෝජනය දෙකම ජීවිගේ චලනය සඳහා අවශ්‍යයි කියන එක හරි. growth is the increase in dry mass. irreversible කියන එක නැහැනේ. අප්‍රතිවර්ත කියන එක නැහැ. ඒ හින්දා තමයි ඒක වර්ධි. හරි. අපි යනවා හතරවෙනි ප්‍රශ්නෙට. 4. RNA වර්ග සහ ඒවායේ ලක්ෂණ පිළිබඳ පහත සඳහන් සංකල්ප අතරින් නිවැරදි වන්නේ කුමක්ද කුමන ඒවාද? Which of the following combinations of types of RNA and their features are correct? ABC කියලා දීලා තියෙනවා RNA වර්ගය සහ ලක්ෂණ. Type of RNA and features. හරි. හරි. නෙස්ටිප්ලාස්ම සිට ප්‍රෝටීන් සංශ්ලේෂණය සිදුවන ස්ථානයට ප්‍රවේණික තොරතුරු පරිවහනය කරයි රේඛීය අණුවක කියලා දීලා තියෙනවා. Transports genetic information from nucleoplasm to the site of protein synthesis linear molecule කියලා දීලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි එක ප්‍රෝටීන සංශ්ලේෂණය සිදුවන ස්ථානයට ඇමයිනෝ ආම්ල පරිවහනය කරයි සංකීර්ණ අක්‍රමවත් අණුවක කියලා කියනවා. Transports amino acids to the site of protein synthesis complex irregular molecule කියලා කියනවා.
පොලිපෙප්ටයිඩ් දාම සෑදීම සඳහා ස්ථාන සැපේ පුඩු තුනක් සහිත අණුවක කියලා කියනවා rRNA වලට. provides the sites for assembling polypeptide chains 3 loop molecule. ඒතර පළවෙනි එක හරිද? දෙවෙනි එක වැරදිනේ. පළවෙනි එක හරිනේ. තුනත් වැරදිනේ. ඒ වැරදින හේතු ඔයාලට හිතෙනවද දැන් මේ වෙද්දි ඔයාලට ඔළුවට ක්ලික් වෙනවද හේතු මොනවද කියලා? පොයින්ට් අවුට් කරන්න පුළුවන්. බැරි නම් ඒක අවුලක් නැහැ. ඔළුවට දාගන්න මට දැන් මේ කොටස පොයින්ට් අවුට් කරන්න බෑ. මම මේක තව බලන්න ඕනේ කියලා. හරි. ඩිසපොයින්ට් වෙන්න නෙමෙයි කියන්නේ. හරි. ප්‍රෝටීන් සංශ්ලේෂණය සිදුවන ස්ථානයට ඇමයිනෝ අම්ල පරිවහනය කරන්නේ tRNA තමයි. හැබැයි ඒක සංකීර්ණ අක්‍රමවත් අණුවක්ද? irregular molecule එකක්ද? complex irregular molecule එකක්ද? rRNA කියන එක තමයි provide the site for assembling polypeptide chains කියන එක ගන්න පුළුවන්. හැබැයි ඒක 3 loop molecule එකක්ද? පුළු තුනක් සහිත අණුවක්ද? අපි යමු අදාළ කාරණේ මේක උත්තරේ එන්නේ එක. හරි. හරි. RNA වල ව්‍යුහය යුරැසිල් සයිටෝසින් ගුවැනින් ඇඩිනින් භස්ම අඩංගු රයිබෝනියුක්ලියෝටයිඩ් වලින් සමන්විත මේ සාමාන්‍යයෙන් තනිපට නියුක්ලික් අම්ලයකි. අනුපූරක භස්ම යුගලනය RNA අණු දෙකක් අතර හෝ ඇතැම් අවස්ථාවල එකම අණුව තුළ සිදුවිය හැකිය. මෙසේ අනුපූරක භස්ම යුගලනය වීම නිසා RNA වල කෘත්‍යයට අත්‍යවශ්‍ය වන ත්‍රිමාන ව්‍යුහය පවත්වා ගැනීමට පහසු වී ඇත. ඇඩිනින් සහ යුරැසිල් හයිඩ්‍රජන් බන්ධන දෙකකින්ද ගුවැනින් සහ සයිටෝසින් හයිඩ්‍රජන් බන්ධන තුනකින්ද බැදී ඇත. සෛලවල RNA වර්ග තුනක් ඇත. එනම් පණිඩකාරක RNA, සංක්‍රාමී RNA හා රයිබෝසෝම RNA. පණ්ඩකාරක RNA ගැන කලින්ම කතා කරනවා mRNA කියන එක. රේඛීය අණුවක් සාපේක්ෂව සෛල තුළ අඩුවීම පවතින RNA වර්ගයේ කෘත්‍යයන් දෙකක් ඉටු කරනවා. DNA වල ගබඩාවේ ඇති ප්‍රවේණික තොරතුරු නයිට්‍රජනීය භස්මන් පිළිවෙලක් ඉදිරි පිටපත් කරනවා. නෙස්ටි ප්ලාස්මයේ සිට ප්‍රෝටීන් සංශ්ලේෂණය සිදුවන ස්ථානයේ කියන රයිබෝසෝම වෙතට නෙස්ටික සිදුරු හරහා ප්‍රවේණික තොරතුරු පරිවහනය කරනවා. සංක්‍රාමී RNA කුඩාම RNA අණු වර්ගයයි රේඛීය නමුත් පහත රූපයේ දක්වා ඇති පරිදි පුඩු තුනක් සහිත ව්‍යුහයක් සාදනවා. කෘත්‍ය වෙන්නේ ප්‍රෝටීන් සංශ්ලේෂණය සිදුවන ස්ථානයේ වෙත ඇමයිනෝ අම්ල පරිවහනය. රයිබෝසෝමී RNA තමයි බහුලතම RNA වර්ගය සංකීර්ණ වූ අක්‍රමවත් ව්‍යුහයක් ඇත. ඒ පොලිපෙප්ටයිඩ් දාම සෑදීමට ස්ථානය සපයනවා කියලා කියනවා. හරි. Structure of RNA. This is normally single stranded nucleic acid composed of ribonucleotides containing bases uracil, cytosine, guanine, adenine. Complementary base pairing between two RNA molecules or within the same molecule may occur in some. Complementary base pairing facilitates three-dimensional shapes essential for their functioning. Adenine binds with uracil with 2 hydrogen bonds and guanine binds with cytosine with 3 hydrogen bonds. There are 3 types of RNA present in cells as messenger RNA, transfer RNA and ribosomal RNA. Messenger RNA is a linear molecule and it is the least abundant type of RNA in a cell comparatively. There are 2 functions. Copies the genetic information stored in DNA molecule as a sequence of nitrogenous bases. Then transports genetic information from nucleoplasm to the site of protein synthesis through nucleopause. Transfer RNA is smallest RNA molecule, linear but forms 3-looped structure shown in the diagram. Function is transportation of amino acids to the site of protein synthesis. Ribosomal RNA, it is the most abundant type of RNA. rRNA has a complex irregular structure. It provides the site where the polypeptide chains are assembled. එතකොට මෙතන ගත්තම අපිට කලින් එක ලියන්න බැරුණා මෙතන. මේක යුනිට් 1 එකෙන් අහලා ඉන්නේ. හතරවෙනි එක එතකොට යුනිට් 2 වල අහලා තියෙන්නේ. යුනිට් 2 වල අහලා තියෙන්නේ මේ RNA, DNA වලට අදාළ එතකොට නියුක්ලික් ඇසිඩ් නෙස්ටික් අම්ල සම්බන්ධයෙන් තමයි අහලා තියෙන්නේ. Unit 2 nucleic acids. එතකොට මේක ගත්තම mRNA වලට අදාළව දීලා තියෙන එක හරි. නෙස්ටි ප්ලාස්මේ ඉඳලා ප්‍රෝටීන් සංශ්ලේෂණය තුන ස්ථානයේ ප්‍රවණිත තොරතුරු පරිවහනය කරයි රේඛීය අණුවක් කියන්නේ. Transport genetic information from nucleoplasm to the
site of protein synthesis and linear molecule gain. tRNA සහ rRNA වලට දාලා තියෙන කතාව වැරදිනවා. මෙන්න මෙතන සංකීර්ණ අක්‍රමවත් අණුවකි. ඒතර සංකීර්ණ කියන එක සංකීර්ණ අක්‍රමවත් කියන එක යන්නේම rRNA ට. හරි. ඊට පස්සේ මෙතන වර්ධිනවා මෙන්න මේක. හරි. ඊට පස්සේ අපි යනවා පස්වෙනි ප්‍රශ්නෙට. මේ ප්‍රශ්න කතා කරලා මේ වීඩියෝ එක නවත්තනවා. අපි වීඩියෝ මං හිතුවේ මුල් MCQ 21කට කරනවා 20 ඉඳලා 41කට කරනවා 40 ඉඳලා 51කට කරනවා කියලා. දැන්ටත් මේක පැයක් ගිහිල්ලා නෝක පැය ගානක් තියෙන දැක්කාම ඔයාලට බලන්න හිතෙන්නේ නැහැ. ඒකින්ද මං පස්වෙනි එකෙන් නතර කරන්න. හරි. ප්ලාස්මා වල ප්‍රෝටීන වල නිවැරදි කෘත්‍ය තෝරන්න. select the correct functions of plasma membrane proteins. ඒතකොට ප්ලාස්මා membrane එක යටතේ තමයි ප්‍රෝටීන් ගැන වෙනම අපිට ටොපික් එකක් කියන්නේ ප්ලාස්මා membrane එකේ තියෙන ප්‍රෝටීන් කියලා වෙනම ටොපික් එකක් තිබ්බේ නැහැ. හරි. කෙලින්ම ප්ලාස්මා membrane එකේ ඇතුලේ තියෙන කන්ටෙන්ට් එකක් එළියට අරගෙන තමයි අහලා තියෙන්නේ. හරි. ඒ කියන එක දීලා තියෙනවා. ආසන්නව පිහිටි සෛල වලට එකිනෙක සමග සංනිවේදනය සිදු කිරීම සඳහා ඉඩ සැලසීම. enabling nearby cells to communicate with each other. විශිෂ්ට ජෛව රසායනික සමග අන්තර්ක්‍රියා කිරීම සඳහා ප්‍රතිග්‍රාහක ලෙස ක්‍රියා කිරීම. serving as receptors for interaction with specific biochemicals. සෛලයේ හැඩය පවත්වා ගැනීමට උපකාරී වීම. helps to maintain the shape of the cell. ප්ලාස්මා වලේ තරලමේ ස්වභාවය පවත්වා ගැනීම. maintain the fluidity of the plasma membrane. එතකොට මෙතන ගත්තම මෙතන ගත්තම පළවෙනි එක ආසන්න පිළි සෛල වලට එකිනෙක සම සංයෝජන කිරීම සඳහා ඉඩ සැලසීම කියන එක හරිද වැරදිද? මතකද ඔයාලට ඒක? enabling nearby cells to communicate with each other. එහෙම එකක් තිබ්බද? ඕක තිබ්බේ ප්ලාස්මා වලේ කෘත්‍ය යටතේ. හරි. විශිෂ්ට ජෛව රසායනික සමග අන්තර්ගත සඳහා ප්‍රතිග්‍රාහක ලෙස ක්‍රියා කිරීම. එයාගේ එකක් නම් මතක ඇති ඔයාලට සමහරක් පිට තිබ්බා කියලා. හරි. C. සෛලයේ හැඩය පවත්වා ගැනීමට උපකාරී වීම. සෛලයේ හැඩය පවත්වා ගන්න ප්ලාස්මා වලේ උපකාරී වෙනවනේ. ඒක හරි කියලා ගන්න පුළුවන්. මම මේ C මට්ටමේ S මට්ටමේ ඉන්න කෙනෙක් හිතන විදිහට හිතන්නේ. හරි. D. ප්ලාස්මා වලේ තරලමේ ස්වභාවය පවත්වා ගන්න ප්ලාස්මා වල ප්‍රෝටීන දායකත්වය දක්වනවා. අනිත් එක අපි ඔක ඩිස්කස් කරද්දි කිව්වා ඔය සම්පූර්ණක ප්‍රෝටීන ඉන්ටිග්‍රල් ප්‍රෝටීන්ස් වල ෆන්ක්ෂන්ස් තමයි මේන්ලි දීලා තියෙන්නේ. හරි. මේන්ලි ඔක්කොම නෙමෙයි මේන්ලි. හරි. කොහොම හරි දැන් උතන මේ ප්ලාස්මා වලේ තරලමේ ස්වභාවය පවත්වා ගත්තේ කවුද? ඒක මතකද ඔයාලට? තරල විචිත්‍ර ආකෘතිය කියලා කතා කරා. ඒක හොයාගත්තේ කවුද? ඒක මතකද? මතක නැත්තම් පොඩ්ඩක් බලන්න. හරි. ඒතර ඔගේ උත්තරේ වෙන්න ඕනේ A හරි B හරි C හරි. D වැරදි. ෆ්ලුයිඩිටි එක පවත්වා ගත්තේ ෆොස්ෆොලිපිඩ්ස් වලින්. මොසෙයික් නේචර් එකනේ ප්‍රෝටීන්ස් වලින්. එතකොට උත්තරේ වෙන්න ඕනේ 1 නෙමෙයි 2 නෙමෙයි 3 නෙමෙයි. උත්තරේ වෙන්න ඕනේ 5. උත්තරේ 5. හරි. දැන් යමු තියරි කොටසට. ප්ලාස්මා වලේ කෘත්‍ය. ප්ලාස්මා වලේ ජීව සෛල වල සෛලෝප්ලාස්ම වට කිරීම මගින් බහිසෛලීය පරිසරය අන්තස්සෛලීය සංඝටක වලින් භෞතිකව වෙන් කරයි. ප්ලාස්මා වලේ වර්ණීය පාරගමන අතර පැවැත්ම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය හුවමාරු කිරීම යාමනයට හැකිවීම. ප්ලාස්මා වල තුල ගිලුණු ප්‍රෝටීන සෛල හඳුනාගෙන ආසන්න සෛල එකිනෙක සමග සංනිවේදනය කරයි. සෛල හඳුනා ගැනීමට දායක වේ. එතකොට ගිලුණු ප්‍රෝටීන කියන්නේ සම්පූර්ණක ප්‍රෝටීන, ඉන්ටිග්‍රල් ප්‍රෝටීන්ස්. ඊට පස්සේ හෝමෝන ස්නායු සම්ප්‍රේෂක සහ ප්‍රතිශක්ති ගන්න ප්‍රෝටීන එන විශිෂ්ට ජෛව රසායනික ද්‍රව්‍ය සමග අන්තර්ක්‍රියා සඳහා ඇතැම් ප්‍රෝටීන අණු ප්‍රතිග්‍රාහ කරන ලෙස ක්‍රියා කරයි. සෛල පටලයේදී ඇතැම් ප්‍රෝටීන සමහර සෛල සැකසෙනට සම්බන්ධ වී සෛල හැඩය පවත්වා ගැනීමට උපකාරී වේ. පටලයේදී ඇතැම් ප්‍රෝටීන එන්සයිම ලෙස ක්‍රියා කරයි. එතකොට දැන් අර ප්‍රශ්නේ ගැන හිතද්දි මම කිව්වේ ප්ලාස්මා පටලයේ හැඩය මේන්ටේන් කරනවනේ ඒ හින්දා හරිනේ වගේ අයිඩියා එකක්. එතන තිබ්බේ ප්‍රෝටීන ගැන. හරි. එතකොට මෙතන ප්‍රෝටීන කොහොමද මේ සෛලයේ හැඩය පවත්වා ගැනීමට දායක වෙන්නේ? සෛල පටලයේ ඇතැම් ප්‍රෝටීන සමහර සෛල සැකි තන්තු වලට සම්බන්ධ වෙලා සෛලයේ හැඩය පවත්වා ගන්න උදව්වක් වෙනවා. ඒ තර්කයෙන් තමයි මෙතන ගන්න ඕනේ. හරි.
ඊට පස්සේ පටලයේ ඇති ඇතම් ප්‍රෝටීන එන්සයිම් ලෙස ක්‍රියා කරයි. ආහාර මාර්ගයේ ඇතම් කොටස්වල අපිච්චිත සෛල ආස්තරණය මත ඇති ශුද්ධංගුලිකා දරණ සෛල වල පටල පෘෂ්ඨ ජීර්ණ එන්සයිම් පැවතීම උදාහරණ විදිහට දක්වලා තියෙනවා. හරි. Functions: the plasma membrane surrounds the cytoplasm of living cell, physically separating the intracellular components from the extracellular environment. Plasma membrane is selectively permeable and able to regulate the exchange of materials needed for survival. Proteins embedded in the plasma membrane identify the cell, enabling nearby cells to communicate with each other, involving in cell recognition. Some protein molecules act as receptor molecules for interacting with specific biochemicals such as hormones, neurotransmitters and immune proteins. Some proteins in the cell membrane attach to some cytoskeletal fibers and help to maintain the shape of the cell. Some proteins in the membrane act as enzymes. Microvillus on epithelial cell lining of some parts of the gut contains digestive enzymes in their cell surface membrane. හරි. ඉතින් උතන ප්‍රෝටීන වල ෆන්ක්ෂන්ස් ටික ගත්තාම අපිට මේන්ලි දීලා තියෙනවා මේක හරි. ඔය වෙනම කතා කරලා ඇති ප්‍රෝටීන් වලින් කරන කෘත්‍යයන් ටික තමයි මේ තියෙන්නේ. ඒ විදිහට හරිද? අපේ වැඩේ ඇතුළේ. ඒකේ ලින්ක්ස් ටික ඔයාලට හම්බ වෙයි. මේ හම්බුනේ නැත්නම් මට මැසේජ් එකක් දාන්න පර්සනලි. මට හරි අනිත් නම්බරයකට හරි. ඊට පස්සේ මේ අපි ඒක හදලා දෙන්න. හරි. ආයෙත් යමු දැන් ප්‍රශ්නෙට. හරිද? මාර ප්‍රශ්න. මේක නම් මාර ප්‍රශ්න නේ. මීට වඩා මාර ප්‍රශ්න මේ විපරේ තිබ්බා. හරි. එතකොට ඉතින් මේකේ උත්තරේ වෙන්න ඕනේ 5 කියන්නේ. එතකොට මේකේ තව අපිට ගන්න පුළුවන් දේවල් මොනවද? දැන් තේරෙනවද පොඩි දෙයක්? දැන් මේක මේන් ටොපික් එක තිබ්බේ නැති එකක්. ඊට පස්සේ මේක නම් මේන් ටොපික් එක. මෙතන තිබිච්ච එකත් මේන් ටොපික් එකක් කියන්නේ ටොපික්ස් කිහිපයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ ටොපික් එක යටතේ කියන්නේ characteristics of organisms යටතේ තව සබ් ටොපික් ගොඩක් තියෙනවා. ඒකට ලොකු පදාසකින් අහලා තියෙනවා. ඒකටත් වඩා මෙන්න මේක අවධානය යොමු කරන්න ඕනේ අර ඇතුලේ තිබිච්ච පොයින්ට්. හරිද? එතකොට මේක ටොපික් එක ඇතුලේ තියෙන එක සාමාන්‍යයෙන් අපි මෙහෙම ප්‍රෝටීන වල කෘත්‍ය කියලා වෙනම කතා කරන්නේ නැහැ. එතකොට අපිට හිතන්න ටයිම් එක. හිතන්න හොඳට يعني හිතලා ලියන්න, හිතලා උත්තරයක් ගන්න තියෙන ප්‍රශ්න. කටපාඩම් කරලා උත්තරයක් ගන්න ටිකක් අමාරු ප්‍රශ්නයක්. ඉතින් හොඳ ප්‍රශ්නයක්. මේක අහලා තියෙන්නේ යුනිට් 2 එකේ ප්ලාස්මා මෙම්බ්‍රේන්. ප්ලාස්මා පටලය. හරි. ඉතින් ඒකත් එක්ක මේ වීඩියෝ එක ඉවර වෙනවා. මේ සමහරක් විට මම ටීම් එකත් එක්ක කතා කරලා තමයි මේක ඩිසයිඩ් කරන්න වෙන්නේ. ඊතුරු ප්‍රශ්න ටික ඩිස්කෂන් එක සමහරක් විට අන්ලිස්ටඩ් හරි ප්‍රයිවට් හරි තමයි වැටෙන්නේ. එතකොට මේකෙන් යම් කිසි ප්‍රයෝජනයක් ඔයාලට ගන්න. MCQ එක ඒ කියන්නේ ඩිස්කස් කරන්න ඕනේ කොහොමද කියලා හරි ඔයාලට අයිඩියා එකක් ගන්න. ඔයා ඒ විදිහට ඊතුරු ටික කරන්න. හරිද? ඊට පස්සේ මං කියනවා අපේ ප්‍රෝග්‍රෑම් එකට එන්නේ නැති කෙනෙක් නම් කියලා හිතලා මේ ටික කියන්නේ. ඊට පස්සේ මේ MCQ පහෙන් යම් කිසි දැනුමක් ගත්තානේ. ඉතින් ඒක ගැන සතුටු වෙන්න හරි. ඒ කියන්නේ ඔයා මේ පැය කාලෙද විනාඩි 53නේ. ඒ පැයක කාලය ඇතුළත මේ සතුවා එක ගණන් වැඩි හිතන්න එපා. මේ පැයක කාලය ඇතුළත මේ MCQ පහට දාලා ගන්න තියෙන ඔක්කොම දැනුම වගේ ගත්තා. ඉතින් ඒක මාර දෙයක් නේ. අනිත් එක දැන් වට කන්සෙප්ට් එක තේරෙලා නැති. ඒකෙන් වැඩේ කරගෙන යන්න. අපේ ප්‍රෝග්‍රෑම් එකට එන අය ඔයාලා අනිවාර්යෙන් මේක ගනිද්දි මේක අපි දෙන්නේ ඉන්නේ කොහොමද කියන එක ගැන මට තාම ලොකු අයිඩියා ගන්න නැහැ. කොහොම හරි ඔයාලා මේක ගනිද්දි අනිවාර්යෙන් මතක් කරලා අර PDF එක ඉල්ල ගන්න දුන්නේ නැතෝ තේ. හරිද? දුන්නේ නැතෝ තේ ඒක ඉල්ල ගන්න. මොකද ඒකෙන් තමයි ඒ කියන්නේ ඔයා 100 අපි කියන්නේ සරලව කියන්නේ අපේ 100 hour program එක තියෙනවා. දැන් මෙතනින් හට උගන්වන්නේ නැහැ. ඔයා යන්න ඔයා time එක කේස් නම් 100 hour program එක තියෙනවනේ. 100 hour program එකෙන් කරන්නේ සම්පූර්ණ syllabus එක 12 13 සම්පූර්ණ syllabus එක පැය 100ක් ඇතුළත කවර් කරලා දෙනවා. ඒ කවර් කරන්නේ නිකන් උඩින් පල්ලෙන් කරනව නෙමෙයි. තියරි බින්දුව ඉඳලා පැහැදිලි කරලා ඔක්කොම බින්දුව ඉඳලා පැහැදිලි කරනවා. ඒ වගේම MCQ point විභගත point වෙන් කරලා දෙන එකක් තමයි එතනදී කරන්නේ. ඒ කියන්නේ මෙන්න මේව MCQ විදියට අහන්න පුළුවන්. අහනවා නම් මේ විදියට අහන්න. විභගත අහනවා නම් මේ විදියට අහන්න. අන්න ඒ විදියට හරිද? එතකොට ඔයා මේකට ආවේ නැති කෙනෙක්, ඔයා පාස් පේපර්ස් ටික විතරක් ගත්ත කෙනෙක් නම් අනිවාර්යෙන් අරක ඉල්ල ගන්න. හරිද? හේතුව මේකට ආපු කෙනෙක්ට ඒක ඉල්ල ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. වීඩියෝ ටික බලලා වැඩේ කම්ප්ලීට් කරගත්තා. හරිද? හැබැයි කම්ප්ලීට් කරගත්තේ නැත්නම් ඉතින් ප්‍රශ්නයක් තියෙනවා. කොහොම හරි මේක අනිවාර්යෙන් ඉල්ල ගන්න. හරි. ওই ටික තමයි කියන්න ඕන උනේ.
ඔයාලට මේකට සම්බන්ධ වෙන්න හරි මොකක් හරි අයිඩියා එකක් තියෙනවා නම් පල්ලෙහා ඩීටේල්ස් මම දාලා තියන්නම්. ඒකෙන් ඔයාලට පුළුවන් ජොයින් වෙන්න. මම ජොයින් වෙන්න කියලා කියන්නේ ඔයා කැමති නම් ජොයින් වෙන්න. නැත්නම් අවුලක් නැහැ. හරි. එහෙනම් thank you මෙච්චර පැයක කාලයක් මේක අහගෙන හිටියට. අපි ඊතුරු ප්‍රශ්න කියන්නේ 6 සහ 10 6 ඉඳලා 10 වෙනකන් කතා කරන එකත් එක්ක ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. හරි. thank you.